සංවර්ධනය කියන සංකල්පය ගැන සලකා බැලීමේදී මිනිසාගේ කායික සංවර්ධනය මෙන්ම මානසික සංවර්ධනයත් වැදගත්ම දෙයක්. ඒ නිසාම ක්‍රීඩාවත් පුද්ගල සංවර්ධනයත් අතර තියෙන්නෙම බිඳිය නොහැකි බැඳීමක්. ක්‍රීඩා වනාහි ඈත අතීතයේ පටන්ම මිනිස් ප්‍රජාව හා බද්ධ වී පැවති දෙයක් බව නොරහසක් වුවත් අද වන විට තරුණ පරපුර ජංගම දුරකථනයට රූපවාහිනියට වගේම පරිගණක ක්‍රීඩාවලට කාලය මිඩංගු කරමින් ක්‍රීඩාවෙන් බොහෝ සෙයින් දුරස් වී ඇති කාලයක කිසිදු අනුග්‍රහයක් නොමැතිව වුවත් ක්‍රීඩාවට තිබෙන ආදරය ගරුත්වය නිසාම ඒ වෙනුවෙන් කැපවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවමත් මේ බිම කටු පඳුරු පිරි මන්මාවත් මතින් වුව අසීරුවෙන් ඉදිරියට පියවර තියෙනවා. ඇයත් එවැනිම දීරිය ක්‍රීඩිකාවක්. ඇය නමින් S.H. වජිරා හර්ෂි නදීශානි. ත්‍රිකුණාමලය අපේපුර මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඉන් පසුව ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහාවිද්‍යාලයෙන් අකුරු කළ ඇය 2008 වසරේ නැගෙනහිර පළාතේ දක්ෂතම මළල ක්‍රීඩිකාව මෙන්ම කනිෂ්ඨ ජාතික ශූරතාවයනුත් කිරළු පළඳින්නේ ක්‍රීඩාව පිළිබඳව තිබෙන අසීමාන්තික කැපවීම නිසාවෙනි. නම වජිරා හර්ෂි නදීශානි. මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දැනට අවුරුදු 34ක් වෙනවා. මගේ තමයි රෙකෝඩ් තියෙන්නේ. මම තමයි මේ නැගෙනහිර පළාතේ දක්ෂතම මල්ල ක්‍රීඩිකාව. ඉතින් මම ඉස්කෝලේ ගියේ ඉස්සෙල්ලාම මං ගියා අබේපුර මධ්‍ය මහාවිද්‍යාලේ. එකෙන් පත්ම ගුරුතුමිය මං ක්‍රීඩාවට දක්ෂයි කියලා මම අඳුරගත්තා. ඒ වගේම මංගල සරුත් මගේ ගුරුවරයෙක් තමයි. ඉතින් ඒ ආభాෂයෙන් ක්‍රීඩාව මං ගොඩාක් දුරට කරගෙන ගියා. ඊට පස්සේ හිෂ්‍යත්ති පාස් වෙලා මම සිංහල මධ්‍ය මහාවිද්‍යාලයට ගියා. ඉතින් මේ මහාවිද්‍යාලෙදිත් මම ක්‍රීඩාව පළාත් මට්ටම දක්වා ඒ දුවනකොට ඉතින් මට සපත්යක් එහෙම තිබුණේ නැහැ. මම නිකන් තමා දිහුවේ. එකපාරක් රැස්වීම වෙලාවේදී පොලිසියේ සර් කෙනෙක් ඇවිල්ලා හිටියා. පුතේ වාට මොනවද ඕනේ කියලා ඇහුවා. එතකොටත් මම පළාතේ පළවෙනි වෙලාව තිබුණේ සපත් දෙකක් එහෙම මට තිබුණේ නැහැ. හරියට ඇඳුම්වත් තිබුණේ නැහැ. මං කිව්වා සර් මට අඳින්න ඇඳුම් සපත්තු මේ ඒ දේවල් අවශ්‍යයි කියලා. ඊට පස්සේ එදා තමයි මට පළාතේ පළවෙනිය වුණ වෙලාවේ මෙඩල් එක හම්බෙන් දැස්තම මට ස්පයිස් දෙකක් හම්බුනේ. එතකම් මං දිහුවේ කියන්නේ අපිට පහසුකමක් තිබුණේ නැහැ. අපේ දෙමව්පියන්ට වත්කමක් තිබුණේ නැහැ. ඒ දේවල් කරගන්න. එයාට ඒ පොලිසියෙන් ශ්‍රී ලංකා ත්‍රිකුණාමලයේ පොලිසියෙන් මට ස්පොන්සර් එකක් දුන්නා. ඒක තමයි මගේ පළවෙනි ආරම්භය. ක්‍රීඩාව ඉස්සරහට යන්න ඕනේ කියලා හිතට අරගෙන ඒ කියන්නේ සපත් දෙකක් දැක්කම පුදුම ආසාවක් හිතුණා. ඇඳුමක් තිබුණේ නැහැ. රැකට් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ දේවල් දැක්කට පස්සේ ක්‍රීඩාව මං තනියෙන් කරා. ඒ වගේ මේ ත්‍රිකුණාමලයේ ග්‍රවුන්ඩ් එක මැකේසර් එක ඉස්සර තිබුණා. ඒ වුණාට මේ මෑත කාලේ ඉන්න ග්‍රවුන්ඩ් එක කැඩුවා. කැඩුවට පස්සේ එක එක දේශපාලන අධිකාරී විසින් ඒවා දැන් එක එක කොට්ටාස වලට විකුණලා එහෙට මෙහෙට කරලා තිනවා. අපිට ප්‍රැක්ටිස් වෙන්න තැනක් නැහැ. ප්‍රැක්ටිස් වෙන්න තැනක් නැහැ. අපි බොහොම අමාරුවෙන් ඒ කියන්නේ පිට්ටනියක් ඒ දවස්වල තිබ්බ පිට්ටනිය. ඒකට දැන් පිට්ටනියක් නැහැ. එමෙන්ම 2011 වසරේ සිට 2013 වසර දක්වා යුද හමුදාවේ හොඳම ඒ ක්‍රීඩා සංචිතයේද සමාජිකාවක් වූ ඇය මේ වන පිටත් ත්‍රිකුණාමලය සුමේධංකර මහාවිද්‍යාලයේ විදුහල්පති මංගල ධර්මසේන මහතාගේ අනුදැනුම හා උපකාරය ඇතිව එම විද්‍යාලයේ මළල ක්‍රීඩා පුහුණුකරු වන බී සුනිල් චන්ද්‍රසිරි ගුරුපියාණන්ගේ ගුරුහරුකම් ලබා ගනිමින් ක්‍රීඩා කටයුතුවල නියැලෙමින් සිටින්නේ. ක්‍රීඩාව සුඛෝපභෝගී නැත. එහෙත් එය අත්‍යවශ්‍ය යන්න කී රෙඩ්ෆීල්ඩ් ජේමිසන්ගේ නිර්වචනයද සපත කරමිනි. තම දරු දෙදෙනාත් දැස්මානය තබා ගනිමින් කිසිදු ප්‍රතිලාභයක් නොලබාම නොසැලෙමින් ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වන ඇය කුලී නිවසක අසීරුවෙන් දිවි ගෙවන්නේ තමන්ගේම කියා හිසට සෙවණක් නොමැතිකමින් තව තවත් පීඩාවට පත්වෙමිනි. ඇත්තටම මේක තමයි මගේ ඉන්න තැන. ඉන්න තැන කියන්නේ මම මගේ ඉඩමක් තිබ්බ සිංගප්පූර. ඒ ඉඩම මට මේ ජයග්‍රහණ වලට කීප ආයතන තුනකින් මට ඉදිරිපත් වුණා ගයක් හදලා දෙන්න.
ඒ වුණාට මේ පාරේ මේ ප්‍රශ්නේ ඒ කියන්නේ ඒ කට්ටිය පෞද්ගලික තරහක්මත් තමයි පාර අල්ලගන්න බැලුවේ. ඒ ප්‍රශ්නේ හින්දා ඒ නිලධාරීන්ට මට ගේ හදලා දෙන්න තාම ඒ කියන්නේ වාතාවරණයක් හදලා නැහැ. මම ජනාධිපතිතුමා දක්වා මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලුම් කරා. ජනාධිපතිතුමා ආණ්ඩු කාර්යාලය, දිසාපති කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ හැම තැනටම මම ඉදිරිපත් කරා. මට ඉන්න ගයක් දොරක් නැහැ. මට ගේ හදා ගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාව මග අරලා දෙන්න එපා මට. මේ අවස්ථාව මට ලබා දෙන්න. මට මේ ගැටලුව ඉස්තෙල් දෙන්න කියලා. ඒත් පගාවට ඇත්තටම පගා මුදල් මත මිනින්දෝරු 3 දෙනෙක් මේ ප්‍රශ්නේ මේ වැරදි විදියට මේ පිඹුරුපත් ඇඳලා ඒ විදිහට මේ මුලා කළා මේ ඉදිරිපත් කරපු හින්දා ඒ කියන්නේ මට ප්‍රශ්න දාපු අනිත් කට්ටිය ඒ විදිහට ප්‍රශ්නයක් හැදුවා. බොරු ප්‍රශ්නයක් හදලා මාව සෑහෙන අපහසුතාවයට පත් කරා. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක මට එතන ඉන්න මොකද ඒ කට්ටිය තර්ජනය කරා නිතරම. තර්ජනය කරා රණ්ඩු වෙනවා. මානසිකත්වයක් තිබුණේ නැහැ. ප්‍රැක්ටිස් යන්නවත් මානසිකත්වයක් තිබුණේ නැහැ. පස්සේ මම මේ කුලිය ගෙදරට ආවේ. මේකට මාසෙට 8000ක් මං ගෙවනවා. මේ කෑල්ලයි එහා පැත්තේ කෑල්ලයි තමයි තියෙන්නේ. ඉතින් මෙතන තමයි මම දැන් ජීවත් වෙන්නේ. ඒත් ඉතින් මම මේ ක්‍රීඩාව කියන එක අතහැරලා නැහැ. මට ට්‍රේනින් කරන කාලය නැති වෙනවා. මම මේ හැම දෙයක්ම ක්‍රීඩාවට ආදරෙන් තමයි මේ ක්‍රීඩාව කරන්නේ. එහෙම කළේත් මේ ප්‍රශ්න ඉවර කරලා දෙන්න. මොකද මගේ මේ තියෙන කාලේ ගියාට පස්සේ මට ආපහු දුහන්න කාලයක් එන්නේ නැහැ. මොකද මට දැන් අවුරුදු 34ක්. මම ළමයි දෙන්නත් එක්ක තමයි ප්‍රැක්ටිස් යන්නේ. ඉතින් ඒ කාලේ මට එන්නේ නැහැ. මට ජයග්‍රහණයක් කරගන්න පුළුවන් කාලේ මට මේවට ඇවිදින්න බෑ. මට මං ඉන්න අනිත් අයට ගංජා කුඩු විකුණන කට්ටියට ඉඩම් කැලේ දෙන්න පුළුවන් නම් දැන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් ඉඩමයි ගයක් හදලා නැත්තම් ඉඩම දෙන්නේ නැහැ. ඒකට අවුරුදු 34ක් වෙනකොට මේක අපිට දීලා තියෙනවා මේ ඉඩම අපිට අයිතියි කියලා. තාත්තගේ ඉඩම් කොටස තමයි මගේ ඉඩම් කොටස තියෙන්නේ. මේකේ තියෙනවා පැහැදිලිවම ලියලා මේක 94 දීලා තියෙන්නේ. ඒ ඉඩම අයිතියි කියලා. ඉඩම අයිතියි කියලා තියෙන ඉඩමක නිරවුල් කියලා ඒජී මහත්තුරු දීලා තියෙනවා. ඒ ඉඩම මේ ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම පිණිස මේ ඒ අනුව ඔබ පදිංචි සිටින ඉඩම දීර්ඝ කාලීන බදු පදනම් මත බදු ඔප්පු ලබා දීමට කටයුතු කරනු යනු ලැබේ කියලා දීලා තියෙන්නේ 2014. එතකොට ඒජී මහත්තයෙක් මෙහෙම ලියුමක් දෙන්නේ කිසිම වගකීමක් හොයන්නේ බලන්න නැතුවද? ඒතකොට ඒ කට්ටිය නිරවුල් කියලා දීලා තියෙන්නේ අපි නිරවුල් හින්දා. ඒ නිරවුල් කියලා දීලා තියෙනකොට දැන් ඉන්නේ ඒජී මහත්තයයි ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නෙට එදා ඒජී මහත්තයා ආවා. ඒ දේශපාලනේ මැදිහත් වුණා. දේශපාලනයේ කුමුදුනුයි කියන മന്ത്രിවරිය මැදිහත් වුණා. ඒ මැදිහත් වීමත් තමයි මට මෙච්චර ප්‍රශ්න ගොඩකට මුණ පහන්න ඕනේ. එයා ඇවිල්ලා එයාට මං කිව්වා ඔබතුමිය මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න එපා. ඔබතුමියට මේක අදාළත්වයක් නැහැ. කරුණාකරලා ඔබතුමිය මෙතන යන්න. යන්නේ කියපු වචනෙට අවසානයේ මට උත්තරයක් කියලා තිබ්බා. ඔයාට දෙන්නේ පර්චේස් 10යි. ඒත් ගේ හදන්න ඕනේ කියලා. එතකොට ගේ හදන්න මම පොඩි කාලේ ඉඳන්ම ක්‍රීඩා කරා මිසක් මං ඉඩම් කඩම් පස්සේ දිනුවේ නැහැ. අවුරුදු 26ක් වෙනකම් මම ක්‍රීඩා කරේ. ඒ 26ක් වෙනකම් ක්‍රීඩා කළා මං කසාද බැඳලා ඒත් හස්බන්ඩ් රගර් ටීම් එකේ ඉන්න හින්දා අපි කුලියට හිටියේ කොළඹ. එතකොට ඒ කාලෙත් මං යොමු කරේ හස්බන්ඩ්ගේ ක්‍රීඩා පිටුවේ. එතකොට ඒ දේවල් කළා අවසානයේ මෙතෙන්ට ආව ගයක් දොරක් හදාගන්න පුළුවන් විදිහට දැන් ඒක කරගන්න විදිහකුත් නෑ. ආපු අවස්ථා සියල්ලම නැති උනේ මෙන්න මේ නිලධාරීන් හරියාකාර තීරණයක් ගත්තේ නැති හින්දා. පළාත් මෙන්ම ජාතික මට්ටමින්ද ජයග්‍රහණයන් රාශියක් ලබා ගනිමින් තම දස්කම් අතින් ඉදිරියෙන්ම සිටින ඇයව පවා ජාත්‍යන්තර තලයටම ඔසවා තබන්නට කිසිදු බලදරයෙක් අතහිත නොදීම නිසාම අනාගතයේ ක්‍රීඩාව දෝත හොයාගෙන අපේ රට ක්‍රීඩාවෙන් හිනි පෙත්තටම රැගෙන යාමට මෙවැනිම තම දිවිය කැප කරන මඩ ගොහරු මතින් හිරු රශ්මිය දකින්නට පෙරදරන සියපත් වැනි අගනා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ක්‍රීඩාව යන්න වහකදුරු බවට පත්වීම දුකට කරුණකි. මේ ගැටලුව පිළිබඳව මම ගොඩාක් ආයතන වලට කිව්වා, රූපවාහිනී නාලිකා වලට කිව්වා, දේශපාලන අධිකාරී වලට කිව්වා, දේශපාලන තියෙන හැම මේ ත්‍රිකුණාමලේ තියෙන සෑම ආයතනයකටම වගේ මම මේ ගැටලුව ගැන කිව්වා. ඒත් කිසිම දැනකින් මට කිසිම සහනයක් හම්බුන්නේ නැහැ. අවසානයේදී මම මේ ඉම ටීවී නාලිකාවට මම මේ ගැන දැනුවත් කිරීමක් කරා. එතුමන්ලා තමයි මට මේකට මේ විදිහට මට සහනයක් ලැබෙන විදිහට දැන් මේ වීඩියෝ එකක් ගන්න මගෙන්. මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් පස්සේ හරි මට මේ ඉම ටීවී ආයතනයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන්නට මෙතුමන්ලා හින්දා මගේ ගැටලුවට සහනයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.